දළදා ප්‍රදර්ශනය හිටපු අගමැති ජනාධිපතිතුමා මෙතුමන්ලගේ න්‍යායාචාර්යතුමාගේ අදහසක්. දැන් ඒක දළදා ප්‍රදර්ශනය සිද්ධ වෙනවා. අපි ආඩම්බර වෙනවා. අපි සතුටු වෙනවා මේ රජය ගැන. මේ සංස්කෘතික යථාර්ථය තේරුම් ගත්ත එක ගැන. මේ සංස්කෘතික යථාර්ථය තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරමින් මේ නිවැරදි කිරීම ගැන මම ගෞරව කරනවා අපේ ලාල්කාන්ත අපතිතුමනි. අපේ රටට අවශ්‍ය එකයි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න ඕන. අපි හැමදාම 70 වසරක සාපේ වගේ වචන පාවිච්චි කරලා ඔබතුමන්ලා අපි ට්විටර් විශ්වාස කරා ආගම අබින් කියලා. එහෙමනේ අපි කියුවේ අපේ පොතපතේ. රතු පාට පොතේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි කියලා දැන් අපි පිළි අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය මනස්ගත වලින් ඔබ අයින් වීම ගැන මට සතුටුයි. අද මේ දළදා ප්‍රදර්ශනය පැවැත්වීම ගැන මම සතුටුයි. මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම අපි වරක් වැන්දොත් නිවන් දකින්නට පුළුවන් කියලා අපි විශ්වාස කරන ඒ කැලණිය රජමහා විහාරේ අපේ හාමුදුරුවොත් එක්ක කතා කරලා එතනත් අර නාගධාතු ප්‍රදර්ශනය කිව්වම අපිට ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ හැම ආගමකම තියෙන්නේ ඒ දර්ශනයට ඔබට කියපු ඒ අදහසට ඔබට කියපු ශ්‍රද්ධාවක්. අපි දැකලා නැහැ හේමමාලා කුමරිය දන්ත ධාතු අරගෙන එනවා. අපි විශ්වාස කරනවා. අපේ විශ්වාසයක්. ඒ විශ්වාසය ඉතින් මණියක් ඉද නාගරජු දමනයට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩිය කියලා අපි දැක්කේ නැහැ. අපි විශ්වාස කරනවා. ආගමික විශ්වාසයන්ට ඒ විදිහට පහර ගන්න ඔබ කටයුතු කරනකොට ඔය නයා කියලා ඔබලගේ ෆේක් accounts වලින් ගැහුවේ මේ රටේ ශ්‍රී ලාංකික සભ્યත්වයට මිසක් මට නෙමෙයි. මම ඔය නිවුස් එක දානවා කියලා දන්නෙත් නැහැ, දැනගත්තත් නවත්තන්නෙත් නැහැ. ඒක යන්න ඕන නිවුස් එකක්. හැබැයි ඔය නිවුස් එක හැම channel එකම ගැහුවා. හැම channel එකක ගැහුවා. දැන් ඔබගේ ඔය official channel එක වෙන සිරසනාලිකාවේ පැයක වැඩසටහනක් ගියා live. ඉතින් මම කියන්නේ ඒක හොඳයි. අපි ඒ වගේ වැඩ සිදු වුණ එක හොඳයි. ඒක මම අගය කරනවා.